life experience YouTube නාලිකාවට විශේෂ දෙනාම ආත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අප ඊට කලින් කරලා තිබෙන දේවල් අපි ෂෝට්ස් කරලා තියෙනවා. ඉතියක් ඒ වගේම අපි රැකියාවක් පිළිබඳව තමයි කතා කරේ. රැකියාවක් ලබා ගන්න කොහොමද? මේ රැකියාව සබාවේ ආරක්ෂා සහිතව පවත්වාගෙන යන්නේ කොහොමද? එතකොට ඒක වගේ එකක්. ඊළඟට අපි වැහිවතුර රැස් කරගන්න ආකාරය ගැන අපි වීඩියෝ කරා. එතකොට ඔකට අවශ්‍ය වෙන දේවල් තමයි අපි කරන්නේ. ඒතර ඔබ දන්නවා ලංකාවේ YouTube නාලිකාවන් විසින් කරන විෂයන් තමයි එකක් තමයි කැම කිසිම ගැන කරනවා. ඊළඟට දේශපාලනය, ඊට පස්සේ සංගීතය, ඊළඟට චිත්‍රපටි ගැන, ඊළඟට දර්ශනවාදය, ඊළඟට මේ මොටිවේෂන් ගැන අපි ප්‍රේරණය කියලා සිංහලෙන් කියනවා. ඒක ගැන එතකොට වෙනත් රටවල් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් විසින් ඒ රටවල් ගැන අපිට දැනුමක් ලබා දෙනවා. ඔවුන්ගේ සංස්කෘතිය එතකොට ඒ ගැන අපිට කියලා දෙනවා. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? නමුත් එක දෙයක් අපේ තාම අපේ YouTube නාලිකාවන් වලින් කතා කරලා නැති විෂයක් ගැන තමයි අද මම කතා කරන්නේ. මම ජගත් පෙරේරා මට මම අවුරුදු 40ක් පුද්ගලිකව වැඩ කළා තියෙනවා. විවිධ පළමුවෙන්ම ට්‍රේනින් කෙනෙක් විදිහට ඒ කියන්නේ පුහුණු වෙන්නේ ඊට පස්සේ විදායක තලතුන් වලින් තියෙනවා. සමාගම් මධ්‍යම ශාස්ත්‍රීය පරිමාණයේ පිටරටකට වැඩ කරලා තියෙනවා. ඒකට මට එකක් තියෙනවා ඔස්ට්‍රේලියා සීමා ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. ඉතින් මම හිතනවා මට මේක කතා කරන්න දැනුමක් තිබුණා කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ මොකක්ද මේ විෂය? මේ විෂය ඇවිල්ලා ඒකට කියන්නේ සිංහලෙන් සමාජ ආරක්ෂණය කියලා. සමාජ ආරක්ෂණය කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ social security කියලා. මේක මම ඊට ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා. මම මේක පැහැදිලිව මට හිතුණා මේ අපේ ලාංකික ජනතාවට මේක කියන එක හොඳයි කියලා. ඒක මම මේක අපි බලමු මොකක්ද මේ social security කියලා කියන්නේ කියලා. ඒක ඇවිල්ලා දැන් ඒකෙන් සමාජ ආරක්ෂණය කියන එක විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා රැකියාවක් කරන අයට සහ රැකියාවක් ස්වයං රැකියාව කරන අයට. ඒ එකම හවුස්හොල්ඩ්ස් කියන්නේ ගෙදර පාලනය කරන ගෙදර මේ වැඩ කටයුතු කරන ගෘහණිය ඒ අයට. එතකොට දරුවන්ට පවුලක පුරස්කාරයට. එතකොට මේ වගේ ඒ එකම මේ සමාජ ආරක්ෂණයෙන් ආරක්ෂණය වෙනවා. ගම් වතුරක් ගලලා මේ එකෙන් හානි වෙච්ච අයට. ඊළඟට දෙනවා නායාමක් වේ. ඊළඟට සුනාමියක් වගේ. ඊළඟට හදිසි අනතුරක් සිද්ධ වෙනවා. ඒ අය මේ සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ අසරණ භාවයට පත් වෙනවා. එතකොට දැන් උදාහරණයක් වශයෙන් කියමු. අපි කියමු ගොවියෙක්. එහෙම නැත්නම් දීවරයෙක්. එහෙම නැත්නම් ත්‍රිවීලයක් සහ පුද්ගලික බස් රථයක් ලාවණය කරන රියදුරෙක්. අනතුරකට මේ පාත්‍රෝ තියෙන ඔවුන්ට කිසිම හවුහරණක් නැති තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඉතින් ඒකට වෙන රටවල් ඔය තත්ත්වෙම තිබිච්ච රටවල් තියෙනවා. එතකොට ඒ අය ඒකෙන් ගොඩාක් විදිය ගැන ඔබ සියලු දෙනාම ලාංකිකයන් දැනුවත් කිරීම තමයි මගේ අභිලාෂය. එතකොට අපි බලමු මේ ඉස්සෙල්ලාම මම කියන්නේ දැන් ලංකාවට කිට්ටු කියන්නේ අපි ඔය පාලනය කරපු රටක් තියෙනවානේ බ්‍රිතාන්‍ය. ඒකට ඒ බ්‍රිතාන්‍යය ඔක පටන් ගත්තේ කොහොමද කියලා. මොකද අපිට තේරුම් ගන්න ලේසි වෙන රටවලට වඩා බ්‍රිතාන්‍යයත් එක්ක අපි යම් සම්බන්ධතාවයන් තියෙනවා. අද ලාංකිකයන් විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයේ
සිටිනවා. ඉතින් දැන් මම මේක ඔබතුමාට මේ කියන්න හිතුවේ මේක කවුරුත් කතා කරන්නේ නැති සබ්ජෙක්ට් එකක්. විෂයක්. ඒ කියන්නේ රටවල් වල ඉන්න ඔබතුමාලගේ ඔයගොල්ලන්ගේ නෑදෑයන් මිත්‍රයන් ඉන්න පුළුවන්. නමුත් ඒ අය ලංකාවට නිවාඩුවට එහෙම ආවම ඒ අය කතා කරනවාද මේවා? මේ සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙල කොහොමද ඒක ඒ රටවල ක්‍රියාත්මක වෙන්නේ කියන. ඉතින් ඒවා මේ කවුරුත් කතා කරන්නේ නැති විෂයක් ඒක. ඒක නිසා තමයි මම හිතුවේ මේක දැනුවත් කරන එක හොඳයි කියලා. අපි කියමු ඉස්ලාම් බ්‍රිතාන්‍යයේ 1902 වගේ තමයි පළවෙනි ලෝක යුද්ධයට බ්‍රිතාන්‍ය මේ සහභාගී වුණේ. එතකොට ඒකට කියනවා බෝවර් වෝර් එක කියලා. බෝවරුන් සමග තිබිච්ච යුද්ධය. පළවෙනි ලෝක යුද්ධය. ඊළඟට දෙවෙනි එක තමයි අවුරුදු 40කට පස්සේ 1930 ගණන් වල සියලුම රටවල් එක්ක මේ ජර්මනිය සමග තිබිච්ච යුද්ධය. එතකොට ඔය කාලයේ අතරතුර අවුරුදු 40ක් 1900 ඉඳන් 1938 වගේ වෙනකම්. එතකොට ඒ 40ක් ප්‍රමාණයක් අපිට මේ හිතා ගන්න පුළුවන් බ්‍රිතාන්‍යයේ තිබෙන තත්ත්වය. මොකක්ද බ්‍රිතාන්‍යයේ තිබෙන තත්ත්වය? බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය මහ ජනතාව. මම මේ කතා කරන්නේ සාමාන්‍ය කම්කරු ජනතාව, සාමාන්‍ය මහ ජනතාව. මේ මහ ජනතාව දැනගෙන හිටියේ නෑ විටමින් කියලා දෙයක් මේ ශරීරයට අවශ්‍යයි. දැනගෙන හිටියේ නෑ. ඒකවල දෙවෙනි එක තමයි ඔවුන්ගේ අදහසක් තිබුණා විරකිය. ඒ කියන්නේ රැකියාවක් හොයාගන්න බැරි වීම ගැන ඒගොල්ලෝ හිතුවේ මේක පුද්ගලික දුර්වලතාවයක් නිසා කියලා. ඒක මේ දැන් අද ලංකාවේ තෝක තියෙනවා. ඒ කියන්නේ දැන් රැකියාවක් නැති වෙච්ච සමහර අය මේ සියලු විහාන කරගෙන තියෙනවා. ඒ පුද්ගලික ප්‍රශ්නයක් කියලා හිතන්නේ. හරි. ඒක තුන්වෙනි එක තමයි බ්‍රිතාන්‍යයේ පාසල් වල සාමාන්‍ය මිනිස්සු යන පාසල් වල දිවාහාරය එතකොට ඒ වගේ ඒවා මේ ලබා දුන්නේ නැහැ. ඒක ඔය වගේ තත්ත්වයක් තමයි තියුනේ. එතකොට මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න දැන් අදිසි තත්ත්වයකට අදිසි අනුතරකට වාදිනේ වුණාම ඒකට මුහුණ දෙන්න මේ රජෙන් අදහසක් දීලා තිබුණේ බ්‍රිතාන්‍ය රජෙන් මේ ඔයගේ තියෙන මේ ප්‍රශ්නේ අනාරක්ෂිත භාවය ඔයයම බලා ගන්නවා. තමන්ගේ ආරක්ෂාව තමන් බලා ගන්න ඕනේ කියන්නේ. ඒ වගේ. ඒකෝට එහෙම තිබිච්ච එක බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය මහජනතාව ඒගොල්ලෝ ඉතුරු කරන්න පුරුදු වුණා. ඒගොල්ලෝ දුප්පත් වෙලා හිටියත් ඉතුරු කරන්න පුරුදු වුණා. එතකොට දැන් 1900 ගණන් වල යම්කිසි සංගණක යම්කිසි මේ පරීක්ෂණයක් කරලා බලුවම ඒ තිබුණා මේ ඒගොල්ලෝගේ තිබුණා මේ ඉතුරු කිරීම තිබුණා විශාල ඒ කියන්නේ සති 3කට කම්කරුවන්ගේ පඩි ගෙවන්නට පුළුවන් තරමේ ඉතුරුවක් තිබුණා. මම කියන්නම් ඒ කොච්චර ඉතුරු ප්‍රමාණයක් තිබුණද කියලා. මම මේ පොතකින් මේ තමයි මේක අරගෙන කියන්නේ. එතකොට මම හිතන්නේ මිලියන් ගානක මේ ප්‍රමාණයක් තිබුණා. ඉතින් මේ කෙසේ නමුත් දැන් මේක 1901 වගේ පුද්ගලයෝ දෙන්නේ තේරුණා මේ උන්ගේ සාමාන්‍ය ජනතාව විඳින ප්‍රශ්න. කියන්නේ ඒගොල්ලෝගේ අපි කියමු අවමංගල්‍යයකට මේ මිනි පෙට්ටිය කොපින් එක මිනි පෙට්ටිය ගන්න තිබුණේ ණය වෙලා. ඒ වගේ තත්ත්වයක් තිබුණා එංගලන්තේ. අපි හිතුවට මේ එංගලන්තේ මොකද ප්‍රශ්න තමයි වුන් මේ සමාජ ආරක්ෂණයේ වගේ මේ ක්‍රියාවලියන් ක්‍රියාත්මක කළා.
ඒ සාමාන්‍ය බහුතරයක් වන සාමාන්‍ය ජනතාව මේ තත්ත්වෙන් බේරගත්තා. ඒ බේරගත්ත නිසා තමයි වුන් නැගලා ආවේ. ඒ කියන්නේ මේ ආර්ථික වශයෙන් දැන් සමහරෙක් කියන්න පුළුවන් කොහොමද එහෙම කියන්නේ? මොකද මේ බ්‍රිතාන්‍යය අනිත් රටවල් යටත් කරගෙන ඒ රටවල් වල තිබිච්ච වස්තුව කොල්ලක ඒකත් ඉන්දියාව ශ්‍රී ලංකාව ආසියානු රටවල මේ තත්ත්වයක් තිබුණා. නමුත් ඒ කොල්ල කස්දත්ත මුදල් සාමාන්‍ය මහජනයා අතට මේ ගියේ නැහැ. ඔබ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ශරි කළ බැලුවා නම් අධ්‍යයනය කළ බැලුවා නම් ඒක ඔබට උදට පේනවා. මේ වගේ අර විශ්වන් චර්චිල් සහ ලොයිඩ් ජෝර්ජ් කියන ඔය දෙන්නට මේක තේරුණා. ඒ කියන්නේ එහි තිබුණ පාර්ලිමේන්තුව ඇවිල්ලා House of Commons කියලා තිබුණා. ඊළඟට තිබුණා House of Lords කියලා. ඒ කියන්නේ House of Commons කියලා කියන්නේ සාමාන්‍ය මන්ත්‍රීවරු ඡන්දයෙන් පත් වෙනවා. House of Lords කියලා කියන්නේ ලෝඩ්ස්ලා. ඒ කියන්නේ ලෝඩ්ස්ලා කියන්නේ මේ අපි කියන්නේ ඔය මේ ශ්‍රීමත් කියලා. ශ්‍රීමත් කියලා කියන්නේ නයිට්වරු අන්න ඒ වගේ අය. එතකොට ඒ අය කවදාවත් මේ නයිට්වරු වගේ අය මහජනතාවත් එක්ක ආශ්‍රයයට ගියේ නැහැ. ඉතින් ඒක නිසා මේ ඒ වගේ ප්‍රශ්න තිබුණා බ්‍රිතාන්‍යයේ. එතකොට මේ ඔබතුමාලා ඒ කාලේ තිබිච්ච බ්‍රිතාන්‍යයේ තියෙන නම කතා. එතකොට ඒ වගේ ඒවා කියවුවනම් එහෙම ඔබලට මේ තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ පුතා ළමයින්ගෙන් වැඩ ගත්තේ කියලා. එහෙම තත්ත්වයක් තිබුණා ඒ කාලේ. තියෙනවා මට දැන් ටිකක් සම්පූර්ණයි ඒ නවකතා කීපයක් තියෙනවා. ඒ වගේ තියෙනවා මේ පුතා ළමයින්ගෙන් වැඩ අරන් තියෙනවා. ඉතින් දැන් මම කියන්න හදන්නේ මේ දැන් ඉස්සෙල්ලාම එතකොට පටන් ගත්තේ ඒ ව්‍යාපාරේ පටන් ගත්තේ 1901 වගේ කාලයක 1901 වගේ කාලයක මේ චර්චිල් වින්ස්ටන් චර්චිල් මහතා කිව්වා මේ ඉන්ෂුරන්ස් වගේ එකක්. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් වගේ රක්ෂණයක් වගේ එකක් මුළු රටේම ඇති කරොත් මුළු රටම කවර වෙන විදිහට ඇති කරොත් එහෙම මේ කොච්චර වාසියක් ඉගෙන ගන්නවද කියන්නේ. ඒ කියන්නේ මුළු රටම කවර වෙන රක්ෂණ ලක්ෂ්‍යයක් ගන්නොත් එහෙම එක පුද්ගලයෙකුට ගෙවන්න වෙන වාර්ෂිකය හරියම අර අපි කියන්නේ සොච්චම් වාර්ෂිකයක් ගෙවන්න වෙනවා. දැන් ඔය පුද්ගලික ඉන්ෂුරන්ස් සමාගම් වලින් කරන එක ඒ වගේ නෙවෙයි. පුද්ගලික මේ අද ඔයගොල්ලෝ නියම ලයිෆ් කවර් එකක් කියන්නේ ජීවිත රක්ෂණයක් මේ පුද්ගලික මේකෙන් දැක්කොත් ටිකක් වැඩි ගාණක් ඒ කියන්නේ අපි ගන්න පඩියෙන් සෑහෙන ප්‍රමාණයක් ඒකට ගෙවන්න වෙනවා අවුරුදු 15ක් වගේ. තව 15ක් 20ක් වගේ ජීවිත කාලයක් ගෙවන්න. එතකොට එහෙම මේ එහෙම එකක් නෙවෙයි මේක. මේක මුළු රටම කවර වෙන නිසා. ඊට තව එකක් තියෙනවා. දැන් අද දිසාන්නේ ඉන්න ඒකට කතා කරුවොත් තුන් කියයි. උන් සියලු දෙනාටම තිබෙනවා. එන්නයි නම්බර එකක්. මොකක්ද මේ එන්නයි නම්බර? එන්නයි නම්බර එක කියන්නේ national insurance number. ඒක අපේ මේ identity card ID එකේ නම්බර එක වගේ දෙයක්. එතකොට පාසල් වලින් ඉවත් වෙන අය අනිවාර්යෙන් එන්නයි නම්බර එක ගන්න ඕනේ. නැත්තම් ඔහුට ඔයාට යන්න බෑ රැකියාව. රැකියාවකට ගන්නෙ නෑ. එන්නයි නම්බර එකක් තියෙන්නේ. ඒතකොට මේ එන්නයි නම්බර එක යටතේ ඔවුන් ඉන්ෂුරන්ස් මුළු රටම කවර් වෙන ඉන්ෂුරන්ස් කොහොමකට මේ යම්සි මේකට ආවරණය වෙනවා. දැන් ඔබතුමාලා දන්නවා වාහනයක් ලංකාවේ වාහනයක් පාරට දානවා නම් ඉන්ෂුර් කරන්න අනිවාර්යයි. ඒ ඉන්ෂුර් කරන්න නැත්නම් පොලිසියෙන් අල්ලනවා. ඒ මොකද ඒ හේතුව මොකක්ද? වාහනේ අනතුරක් වුණොත් ඒ අනතුර වෙන තැනකට ඊළඟට ඒ අනතුරටපත් වෙන අනිත් අයට මහමග ගමන් කරන අයට හොවරණයක් නැති වෙනවා. ඉන්ෂුරන්ස් එකක් නැත්තම්.
එතකොට එහෙමනම් මිනිස්සෙක් පාසලකින් සමාජයට දැම්මම ඇයි ඒ අයවට ඉන්ෂුරන්ස් එකක් ගන්න? මොකද ඒ අයගෙන් මේ ඒ අය අනුතරකටපත් වුණොත් එහෙම රෝගාවාදීටපත් වුණොත් එහෙම ඒ අයට කිසිම අවවරණයක් නැති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියන්නම් මම ලංකාවේ තියෙන තත්ත්වය. එතකොට පුද්ගලිකංශයේ ඉන්නවා මම කියන්නේ මේ රෆී කියන්නේ මේ අඩු වැඩි වෙන්න පුළුවන් පුද්ගලිකංශයේ වැඩ කරනවා ජනතාවක් ඉන්නවා 43ක් ඊළඟට රජයේ රැකියාවල් කරන අය ඉන්නේ 15ක් ඊළඟට ස්වයං රැකියාව කරන අය ඉන්නවා 35ක් වගේ ඒ වගේ එතකොට 81%ක්ම ඉන්නේ පුද්ගලිකංශේ. ඒතර පුද්ගලිකංශේ තියෙන ආරක්ෂණය මොකද්ද? EPF කියන්නේ අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ අවරාධය. ඒක ආණ්ඩුව ඇතනේක ආණ්ඩුවෙන් මේක කියනවා වෙන්න පුළුවන්. නමුත් පුද්ගලික ආයතනික ඔබ වැඩ කරනවා ආණ්ඩුවෙන් සතයක්වත් ඒක ලැබෙන්නේ නැහැ. ඒක පුද්ගලිකංශයෙන් ඒ සේවකයා ගෙවනවා 100%ක්. එතකොට සේවකයා ගෙවනවා 100%. 120ක් මාස්පත ඉතුරු වෙනවා. ඒක එක්තරා එකවර ගෙවීමක් වශයෙන් ඔහු රිටයර් වුණාට පස්සේ නැත්නම් මේ රැකියාව අවසන් කරාට පස්සේ ඒක ගන්න පුළුවන්. ඉතින් ඒ ඇරෙන්න දැන් බලන්න ගොවි මහතුන්ට EPF ස්කීමයක් නෑ. ඒකට ජීවරෙන්ට නෑ. ඒක පුද්ගලිකංශය සංරක්ෂණය කරන බාසුන් නෑලට එතකොට මේසන් බාසුන් නෑලට එතකොට මේ වටුවාසුන් නෑලට ප්ලම්බර්ස්ලට මේ ඒ අයට නෑ. ත්‍රී වීලර් ලාවණය කරන අයට ඒ EPF එකක් නෑ. එතකොට ඒ අය මහලුවේටපත් වුණාම ඒ අය අසරණ වෙනවා. එහෙම රටක් දියුණු වෙයිද? මම මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහනවා. එහෙම විශාල ප්‍රමාණයක් 80%ක් විතර. 80%ක් කියන්නේ සම්පූර්ණ මේ පුද්ගලිකංශයේ සාස්වරණය කියලා. එතකොට ඒකෙන් 140ක් 50ක් මේ EPF එකක් නැත්තම්. එතකොට ඒ අය වයසට ගියාම මොනතරම් අසරණ තත්ත්වයකට වුන් පත් වෙනවද කියලා පොඩක් කල්පනා කරලා බලන්න. ඒකට තේරෙන්නේ. එතකොට ඒ අය මාක්ෂාල මාංශයෙන් දැන් ගොවි ජනතාව දීවරයන් එතකොට ඔය පුද්ගලිකංශයේ වැඩ කරන අය එතකොට ඔය ස්වයංරැකියා කරන අය ඒගොල්ලෝ කොච්චර මාංශයක් කරලා වැඩ කරනවා. ඉතින් ඔන්න ඕක ඒතකොට බ්‍රිතාන්‍යයෙන් ඇයි මේ බ්‍රිතාන්‍යය මේකට යොමු වුණේ? යම් කිසි හේතුවක් තියෙනවා. බ්‍රිතාන්‍යය මේකට යොමු වුණේ ඇයි මේ චර්චිල් වගේ මහත්තුරු මේකට යොමු වුණේ? යොමුවෙන්න හේතුව 1918 වගේ කාලේදී ඉස්රායලයේ විප්ලවයක් සිද්ධ වුණා. ඒ කියන්නේ ලෙනින් වගේ අය මූලික වෙලා මේ එතකොට ඒ රැල්ල යුරෝපයේ පුරා ගියා. ඒ ඔය විප්ලවයේ රැල්ල. එතකොට ඒ බ්‍රිතාන්‍ය වගේ රටවල නායකයෝ ටිකක් බිය වුණා. එතකොට උන්ගේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ තමයි උන් දුප්පත් මිනිස්සුන්ට කිසිම හවුහාරයක් නැති වුණොත් විතරයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ විප්ලවවාදී අදහස් වෙන්නේ. ඉතින් ඒක නිසා චර්චිල් 1902 කිව්වා මේ වගේ දෙයක්. ਉਹ කිව්වා බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය දැක ගැනීමට එක වචනයකින් කියනවා නම් මම ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කියන රක්ෂණය. ඔව් ඒක 1902 වගේ කාලයක පළවෙනි ලෝකයේ පළවෙනි විරැකියා ඒ කියන්නේ රැකියාවක් නැතිවීමට පසුව ගෙවන රක්ෂණය මේ ඇති කරා. පිටානේ ඒක ලෝකයේ අනික රටවල තිබුණේ නැහැ.
ඉතින් දැන් ඔබලාට මේ තේරෙනවා ඇති මේකේ තියෙන වැදගත්කම. මේක දැනුවත් වෙලා ඉන්න ඕන සියලු දෙනා. ඉතින් මේක අපි යම් කිසි ඉල්ලීමක් කරන්න ඉස්සෙල්ලා මේක මොකද්ද මේකේ විෂය ගැන දැනගන්න එක. විෂය ගැන අපි සාමාන්‍ය අය දැනගන්න. නැත්තම් මේගොල්ලෝ හිතන්නේ මේක ඉතින් විප්ලවයක් කරන්න ඕනේ. එහෙම නැත්තම් මේක මේ මගේ පුද්ගලික දුර්වලතාවයක් එහෙම කියලා එහෙම මේකක් නෙවෙයි. මේක සාමූහික වශයෙන් කළ යුතු දෙයක්. එතකොට දැන් අපි දන්නවා ඒ කාලේ බ්‍රිතාන්‍යය සහ ලංකාවේ ගොඩක් අය ගම්වල හිටියේ. ඒ ගම්වල ඉඳලා දැන් බ්‍රිතාන්‍යය නම් ගම්වල ඉඳලා මේ ඉන්ඩස්ට්‍රියල් රෙවොලුෂන් කියලා කියනවා. ඒ කියන්නේ කාර්මික විප්ලවය. කර්මාන්ත ඇතිවීම නිසා ගම්වල හිටපු අය නගරවලට සංක්‍රමණය වුණා. අද ලංකාවේ ඒ වගේ ගම්වල ඉඳලා නගරවලට සංක්‍රමණය වෙලා තියෙනවා. ඉතින් ඒ සංක්‍රමණය වීම නිසා ඔවුන්ට අර ගම්වල ගම්මානවල තිබිච්ච එකමුතුව ගම්මානවල තිබිච්ච එකිනෙකාට උදව් කරන්න තිබුණු බැඳියාව ඒකෙන් මිදුණා. ඔවුන් නගරවල වල අතරම වුණා. අද වෙලා තියෙන්නේ ඒකයි. ඔවුන් දෙනෙක් කොළඹ සහ අනිත් නගර වලට ඇවිල්ලා ගම් වලින් ඇවිල්ලා ඒ අය නැවතිලා පුරුම ඒ කියන්නේ ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා. ඉතින් ඒක නිසා මේ මම හිතුවා මේක මගේ නායකයන් මේක ඔබතුමාලට දැනුවත් කරන එක හොඳයි කියලා. ඉතින් මම මේ තව මේක කතාංග දෙක තුනකින් මම මේක මේ අනිත් රටවල් වල දැන් මේ ක්‍රම වේදිකයන් තියෙනවා සිංගප්පූරුවේ මැලේසියාවේ එතකොට යුරෝපයේ සෑම රටකම තියෙනවා. දැන් ඔබතුමාලා දන්නවා ඇති යුරෝපයේ වගේ රටවල ලංකාවට වඩා කුඩා රටවල්. නමුත් ඔවුන් හරිම දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ස්විට්සර්ලන්තයේ මේ ජනගහනය මිලියන 5යි. 5ක් වගේ ඉන්නේ. නමුත් ස්විට්සර්ලන්තයේ තිබෙන මේ මුදල් ඒ කියන්නේ ස්විස් බැංක් කියලා. ඒ ස්විස් බැංක් එක සමහර වෙලාවට ඩොලර් එකට වඩා වැඩි වටිනාකමක් තියෙනවා. උන්ගේ තියෙනවා මේ සමාජ ආරක්ෂණය හැම රටකම තියෙනවා. ඉතින් මේක හරි පුදුමයි. දැන් උදාහරණයක් කියනවා නම් ලංකාවේ මිනිස්සු බ්‍රිතාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත තේවවන විදිය. අපි ඉගෙන ගත්ත කෝපි වවන විදිය. ඒකට අපි ඉගෙන ගත්ත ක්‍රිකට් ගහන විදිය. ඒ ඔක්කොම අපි ඉගෙන ගත්ත ඉංග්‍රීසි කතා කරා. ඒකට ඒව ඔක්කොම ඉගෙන ගත්තට ඔවුන්ගේ හැඟවිලා තියෙන රහස උන් මේක අපිට කිව්වේ නෑ. ඔවුන්ගේ හැඟවිලා තියෙන රහස කිසි කෙනෙක් ඉගෙන ගන්න තියෙන්නේ. මොකක්ද ඒ රහස? සමාජ ආරක්ෂණය. ඒ සමාජ ආරක්ෂණයට දායකත්වය දෙන්නේ මහ ජනතාව. ඒක රජය නෙවෙයි. දැන් EPF වල රජය නෙවෙයි මේ රජය පාලනය කරනවා පමණයි. අද EPF ෆන්ඩ් එකේ ලංකාවේ තිබෙනවා ඔබට සමහරවිට පුදුම වෙන්න පුළුවන් බිලියන 4000ක් තියෙනවා EPF ෆන්ඩ් එකේ. බිලියන 4000කට වැඩි. එතකොට මේවා එක් අංශවල ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රශ්නේ තියෙන්නේ දැන් EPF එක ලැබෙන්නේ මේ ටික දෙනකොට. ඒ කියන්නේ EPF මේ සිස්ටම් එකේ තියෙන්නේ මේ පුස්තකාංශයේ මේ සමාගම් වලට විතරයි. ස්වයං රැකියා කරන්නට නෑ EPF එක. ඉතින් අන්න ඒක නිසා ඒ අය කව වෙන්නේ
එයාට අවශ්‍ය වෙනවා රක්ෂණයක් වගේ සාමූහික රක්ෂණයක්. ඒක කරන රක්ෂණ කියන්නේ ඒව නෙවෙයි සාමූහික වශයෙන් තියෙන රක්ෂණ තියෙනවා. මේ රටවල වල ඒක තියෙනවා. එතකොට පුද්ගලික අංශයට ජීවිත කාලය තුල ගෙවන පෙන්ෂන් එක. ඒ කියන්නේ විශ්‍රාම රටුවක් ලැබෙනවා. පුද්ගලික අංශයට කියලා ඒ අයව මේ කොම්කල්ලා නැහැ. පුද්ගලික අංශයේ ගොවියෙක් වුණොත්, ඉවරෙක් වුණොත් ඔහුට ඇයට තිබෙනවා ජීවිත කාලයක් තුළ රක්ෂණයක් තියෙනවා. ඊළඟට මේ විශ්‍රාම රටුවක් තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ අදට මේ කසාංගය මෙතනින් නවත්තනවා. මේ ඔබ මගේ අපේ ලයිෆ් එක්ස්පීරියන්ස් YouTube නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටන් එක පාවිච්චි කරලා ඊළඟට සහයෝගයක් දෙන්න. ඊළඟට මේ අපි ඊළඟ කසාංගයෙන් අපි තවදුරටත් මේ ගැන කතා කරමු. කරුණා කරලා මේ ගැන කොමෙන්ට්ස් දාන්න. කොමෙන්ට්ස් දාන්න මට උනන්දුවක් ඇති වෙනවා මේක දිගටම කරගෙන යන්න. ඒක නිසා මේක වෙනි උනන්දු කිරීම මට අවශ්‍යයි. පොසිටිව් විදියට ඒ කියන්නේ ධනාත්මක විදියට බලලා මේක මම උනන්දු කරන්න කියලා මේ කියනකම අපිට සමගන්නවා.